හරි ඉතින් යාළුවනේ අපිට චීන පරස් හදන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන ගිනි පෙට්ටිය. ඊට පස්සේ මේ වගේ සාමාන්‍ය පොඩි කොලයක් ඕන. ඊට පස්සේ අපිට ඕන ගල් කැට දෙකක් ඉතින්. ඔයගොල්ලෝගේ මිදුලින් ඉතින් හොයාගන්න බලන්න. ඉතින් සාමාන්‍ය පොඩි ගල් කැට දෙකක් තිබුණා ඉතින්. ඊට පස්සේ අපිට අවසාන වශයෙන් ඕන කතුරක්. ඉතින් මේ ටික තමයි අපේ වැඩේට ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද මේ චීන පරස් හදන්නේ කියලා. ඉතින් යාළුවනේ අපිට මේ චීන පරස් එක හදාගන්න මුලින්ම ඕන වෙන ගිනි කූරු 12. ඉතින් වැඩේට අපිට ගිනි කූරු 12ක් වෙනවා. ඉතින් මම මේ විදිහට ගිනි කූරු 12ක් ගත්තා. ඊට පස්සේ ඉතින් යාළුවනේ අපිට මේ ගිනි කූරු උඩ තියෙන මෙතන මේ වෙඩි බෙහෙත් ටික තියෙන. අන්න ඒ ටික අපිට වෙනම අයින් කරගන්න වෙනවා. ඉතින් මම මේ විදිහට කතුරු භාවිත කරලා ගිනි කූරු 12ම මේ විදිහට වෙඩි බෙහෙත් ටික ගලව ගන්නවා. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට ඔක්කොම වෙඩි බෙහෙත් ටික ගලවගත්තා. දැන් අපි මේ ටික මෙහෙම ළඟට කරලා ෂේප් එක හදාගමු. ඉතින් යාළුවනේ මේක අර ගත්ත ගමන් පතුරු වගේනේ තියෙන. ඉතින් මම දැන් මිටි අරන් මේක පොඩ්ඩක් කුඩු කරගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ මම මෙන්න මේ ගිනි පෙට්ටිය අරන් ඒක අර දුඹුරු පාට කැල්ලේ අන්න ඒක තියෙන මේ දුඹුරු පාට කුඩු ටික මම මේ විදිහට කතුරු භාවිතා කරලා අපේ වෙඩි බෙහෙත් කුඩුට දාගන්නවා. ඉතින් මේ විදිහට කතුරු අරන් ඒක අර කැපෙන පැත්ත තියෙන අන්න ඒ පැත්ත අරන් අපිට මේ විදිහට කතුරුන් හූර ගන්න තමයි තියෙන්නේ. පේන්නේ ඉතින් දුඹුරු පාට කුඩු වගේ වැටෙනවා. හරි ගයිස් මේ විදිහට මම පොතු යන්නම හූරගත්තා. දැන් ඉතින් මේ ටික ටිකක් කලවම් කරගන්න ඕන. හරි යාළුවනේ ඊට පස්සේ අපිට ඕන අර මම මුලින්ම කිව්ව ගල් කැට දෙකක් ගන්න කියලා. මේ ගල් කැට දෙක ගන්න ඕන. ඊට පස්සේ ඒක අපි මිශ්‍රණය මැදින් වගේ තියාගෙන අපිට තියෙන මේක චීන පරස් එක වගේ අඹර ගන්න තමයි. ඊට පස්සේ අපේ චීන පරස් එකේ වැඩ ඔක්කොම ඉවරයි. අපි එන එක ගාන්ට කරගමු. ඔයගොල්ලන්ට ඉතින් දෙයක් කියන්න ඕනේ. ඉතින් මේක හදද්දී ඉතින් පොඩ්ඩක් හයිය කොලයක් ගන්න පේනවා ඇතිනේ. ඉතින් මම පොඩි සැහැල්ලු කොලයක් ගත්ත නිසා ඉරුණා. ඉතින් ඊට පස්සේ මම ආයෙමත් අර විදිහටම මෙව්ව කරා. ඉතින් පොඩ්ඩක් හයිය කොලයක් ගන්න නැත්තම් අර ගල් කැපෙනවනේ. ඒක නිසා අර ගල් වලින් කොලේ ඉරෙන්න බලනවා. ඒක නිසා පොඩ්ඩක් හයිය කොලයක් ගන්න. ඉතින් මම මේ විදිහට හයිය කොලයක් කරන් ගාන්ට හදාගත්තා. දැන් ගයිස් අපි චීන පරස් එකේ වැඩ අවසానයේ තියෙන අපි මේක try කරලා බලමු කොහොම වෙයිද කියලා. try කරන්න කලින් යාළුවනේ මතකද ඔය channel එක subscribe කරගෙන ඉන්න. ඉතින් යාළුවනේ අපේ චීන පරස් එක නම් සුපිරියන සාර්ථක වුණා. පේන ඇති වැදුණෙන් පස්සේ ඉතින් ආයෙ රතින් එක සමාන සද්දයක් ආවේ. ඉතින් මෙතන යාළුවනේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මතකද channel එක subscribe කරන්න. ඒ වගේ වීඩියෝ එක හොදන like කරන්න. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන හැමෝටම සුබ දවසක්.